ඔන්න අපි දැන් ඉතින් රංගනයක නියලෙයි. දැන් ඉතින් කට කියව ගන්න තු ඉන්න. මොකද්ද බං අර කාඩ් එක පංච් කරන් ගියේ? කාඩ් එක දීලා ඔයා මොකද්ද මට කරන්න කිව්වේ අයියා? අන්න ඒක තමයි මම කරේ. මෙතන. පිස්සෙක්ද මන් දන්නේ නැහැ යකෝ. කාඩ් එක දුන්නාම අම්බෝ මෙයා නම් අම්මි පිස්සු මෙයාට පව් කියලා කාඩ් එක පොඩ්ඩක් දීලා ගියාම ඔය අම්මා පව් කියලා ගායේ කාඩ් එක දීලා ගියේ මං අම්මිට කියලා තියෙන්නේ කුකුලගේ කෙරුවා මෙතන මං පව් මෙතන මට කිව්වා හරියට දුක හිතලා කාඩ් එක දීලා ගියයි කියලා සිරාවට අම්මි ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් නැත්තම් මේක තාම පංච් කරනවා මේ කාඩ් එක දෙන්න හිතනවා කන පැලෙන්න පිස්සු මංගල්ලේ අනිත් දවසේ ෆිල්ම් බලන්න නෙවෙයි මැරෙන්න වැටලා හිටියත් මගේ කාඩ් එක නම් දෙන්නේ නැහැ අන්නේ බය තියාගන්න අයියා එච්චරයි වෙන්න ඕනේ අම්මි සහීනවනේ අම්මි කෑල්ල මේ මොන කරවල කෑරිද අපේ එක මට ඒ වගේ එකක් නම් අම්මි බැඳලා ඩිවෝස් උනත් පව් නෑ මේ අම්මි රුපියල් 870යි කාඩ් එකේ තියෙන්නේ මේකිට ලැජ්ජ නෑ පුතේ ලැජ්ජ නෑ උඹ නම් කාඩ් එක පංච් කරලා නෙමේ උඹව පංච් කරලවත් මේ ආත්මෙට හැදෙන එකෙක් නෙමෙයි අයියෝ බර වගේ විසේකාරයා මම දෙබර වගේ ගණන්කාරයා සමනලයා වගේ මම හැඩකාරයා මීමැස්ස වගේ හරි වැඩකාරයා බමර වගේ